එක මනුස්සයෙක් හිටියලු තමුන්ගේ ජීවිත කාලෙම බොහොම භක්තියෙන් දෙවියන්ට සේවය කරපු. පල්ලියේ වැඩවලට ගොඩක් උදව් වුණ. ඉතින් දවසක් මේ මනුස්සේ හිතුවලු දැන් විශ්‍රාමසුවයෙන් ඉන්න කාලේ හරි කියලා. ඉතින් ඔහු දෙවියන්ට කන්නලව් කළලු. දෙවියන් වහන්සේ මම අවුරුදු 30ක් ඔබට සේවය කළා. මට ජීවිතේ ඉතිරි කාලය විවේකසුවයෙන් ඉන්න මාහට ලොකු ලොතරැන් ගිනමක් ලැබෙන්නට සැලසුව මැනව කියලා. ඔහු දිනපතාම පල්ලියට ඇවිත් මේ ඉල්ලීම කරනවලු. හැම දවසකම ඉවරයක් නැතුව ඉල්ලනවලු. නොනැනතී ඉල්ලනවලු. මේ ඉල්ලීම ඉෂ්ට වෙයි කියලා දැඩි විශ්වාසයක් මොහුට තිබුණලු. ඔහු මේ ඉල්ලීම දිනපතාම දෙවියන්ට ඉදිරිපත් කළාලු. කාලය ගෙවිලා අවුරුදු 3ක් විතර ගියාලු. මේ මිනිස්සයත් දැන් බොහොම කලකිරීමෙන්ලු ඉන්නේ. දවසක් ඔහු මේ ඉල්ලීම දෙවියන්ට කියමින් ඉද්දී ජීවිතේ ප්‍රථම වතාවට දෙවියන් වහන්සේ ඔහුට කතා කරාලු. එතුමන් කිව්වලු මෝඩයා ඉස්සෙල්ල ගිහිල්ලා ලොතරැයියක් මෙලට ගනි කියලා.